I've seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago. තවත් අලුත් වීඩියෝ එකකට ඔයගොල්ලන් හැම දෙනෙක්ම බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් මම අද ඇවිල්ලා තියෙනවා තවත් අලුත් ව්‍යවසායකයෙක් ඔබට හඳුන්වලා දෙන්න. ගාල්ලේ වඳුරඹ ප්‍රදේශයේ වඳුරඹිනුත් ටිකක් ඇතුළට ඇවිල්ලා තියෙන්නේ බොහොම ලස්සන වටපිටාවක් තියෙන තැනකට. ඉතින් ඒ වගේම ලස්සන වැඩක් කරන කෙනෙක් තමයි හඳුන්වලා දෙන්න හදන්නේ. ඇය ඉන්ඩෝ ප්ලාන්ට්ස් එහෙම නැත්නම් අභ්‍යන්තර ගෘහ අලංකරණය සඳහා ස්වාභාවික ශාක පිළිබඳව තමයි එයාගේ ව්‍යාපාරය තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා මගේ channel එක ඇතුලේ මම පරිසර හිතකාමී ව්‍යවසායකයන්ව ඔබට ගොඩක් හඳුන්වලා දෙනවා. ඉතින් ඒ හින්දා තමයි අද මම ඇයව තෝරගත්තේ මේ වැඩසටහන හරහා ඔබට හඳුන්වලා දෙන්න. ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවද ඇය ගාව තියෙන්නේ කොහොමද මේ වැඩේ කරන්නේ සහ තවත් ගොඩක් තොරතුරු. Out of change, been through a lot of pain. Some things are not the same as they were a year ago. But all will be okay, I move on each and every day. The past is where it stays, way back a year ago. I've changed for the better this time. I thought I would never be fine. I strive just to say I'm alright. And for the first හරි ඔන්න දැන් මාත් එක්ක ඉන්නවා අද කතා කරන කතාවේ කතානායිකාව. එහෙමත් නැත්නම් මේ ව්‍යවසායිකාව. ඔබට පේනවා ඇති පිටිපස්සෙන් මේ net house එකක් තියෙනවා. මේක ඇතුලේ තමයි යාගේ මේ රෝපණ ද්‍රව්‍ය ටික එහෙම නැත්නම් මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටික තියෙන්නේ. ඒක බලන්නට කලින් මම කැමති ඇත්ත එක පොඩි කතාවක් දෙන්න. ඇයි මෙහෙම එකක් පටන් ගත්තේ? කම්මැලිකමේ ගෙදරට වෙලා නිකන් ඉන්නේ කොට මට හිතුණා පරිසර හිතකාමී දෙයක් පටන් ගන්න ඕනේ කියලා. ඒ නිසා තමයි මම පටන් ගත්තේ. ඒ වගේම පරිසරය අලංකාරවත් වෙනවා වගේම නිවස අලංකරණය වෙනවා වගේම ඒ වගේම අර නිර්මාණශීලී හැකියාව මේකෙන් නිර්මාණය වෙනවා. ඒ නිසා තමයි පටන් ගත්තේ. ඔව් තනුජ ඇත්තටම මං ඇයව හොයාගෙන එන්න ප්‍රධාන හේතුවත් ඒකයි. දැන් මේ ප්ලාන්ට් එකක් කියන්නේ සමහර විට කෙනෙකුට ගෙදර වත්ත මිදුල ඉඩ නැති වෙන පුළුවන්. ෆ්ලැට් එකක ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ ගහක් හදාගන්න ගෙදර ඇතුලේ විදිහක් නැති කෙනෙකුට ඇත්තටම හොඳ අවස්ථාවක් තමයි. මොකද මේ ගහකට කොලකට ආදරය කරනවා නම් මුළු ලෝකෙටම ආදරය කරන කෙනෙක්. ඉතින් Tamanට තියෙන ඉඩ පහසුකම් එක්ක සහ මේ අලංකරණය බොහොම සෞන්දර්යාත්මක හැඟීම් එක්ක කරන්න පුළුවන් වැඩක්. ඉතින් බොහොම වටිනවා ඔබ මේ කරන දේ. සමාජගත කරන ඔබගේ ව්‍යාපාරය. ඉතින් ඒක තමයි මම ඔබව තෝරගන්නෙත් මේ ඔබව මගේ channel එක හරහා හඳුන්වලා දෙන්න. මට කියන්න දැන් ඔබ ගාව මේ වර්ග කීයක් වගේ තියෙනවද? දැනට මං ගාව වර්ග තියෙනවා 100ක් විතර. ඉතින් තව ඒ කියන්නේ මම තාම බෝ කරමින් පවතිනවා. දැනට තියෙනවා වර්ග 100ක් විතර. හොඳ ඉල්ලුමකුත් තියෙනවා. ඔව්. හොඳ ඉල්ලුමක් තියෙනවා. හරි. එතකොට ඔන්න ඔබටත් අවස්ථාව තියෙනවා මේ වැඩසටහන යන අතරේදී ඒව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය මේ යට සඳහන් කරන්නම්. එතකොට ඒවට කතා කරලා ඔබට නිවසටම ගෙන්වා ගැනීම හැකියාව තියෙනවානේ. හරි. එහෙමනම් වැඩි කතා කර ඉන්න නැතුව මොකද දැන් අපි කතා කරනවා මේ බලන් ඉන්න අය බලනකො ඉන්ඩෝ ප්ලාන්ට්ස් කියලා. අපි මේ net house එක ඇතුළට යමු. ගිහිල්ලා ඉතුරු ටික කතා කරමු. බොහොම අපූරු මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් එකතුවක් මටගේ ඉස්සරහා තියෙනවා. ඇත්තටම දැක්කහම හරි හිත පිනවන දර්ශනයක්. ඉතින් තනුජ දැන් කියන්න මම ඇත්තටම මෙහෙම කියමුකෝ. මම දන්නේ නැහැ මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ගැන කිසිම දෙයක්. දැන් මට ආසයි ඉන්ඩෝ ප්ලාන්ට් එකක් හදන්න. මම මොනවද කරන්න ඕන? දැන් අපි මේ පැලේ මේ ප්ලාන්ට් එක ගත්තදී මේකේ අපිට මේ මේ පත්‍රයක් අපිට මේ වෙන් කරගන්න පුළුවනි. ඊට පස්සේ මේ පත්‍රය වෙන් කරගෙන
කොහොබත් එකේ අපිට මේ පාත්‍රය දාන්න පුළුවන්. ඒ වගේම මේක සතියක් විතර වගේ යද්දි මේකෙන් පැලවෙන මුල් ඇල්ලලා. හරි එහෙමනම් මට දැන් මේ මොහොතේ තව පොඩි අදහසක් ආවා. දැන් ඇත්තටම මම අද මෙතෙන්ට ආවේ මේක මෙහෙම පෙන්නලා ඉවර කරන්න. හැබැයි මේ කතා කරද්දි අපි දැන් මේ වීඩියෝ එකට කලිනුත් කතා බහ කරද්දි මට තේරුණා මේක මීට වැඩි ලොකු පුළුල් විෂයක්. ඉතින් වීඩියෝ ගණනාවක් ඔබට අරන් යන්න පුළුවන්. මොකද මේක කරන කෙනෙකුට මේක පැලයක් හදාගන්න කෙනෙකුට එයා දාලා දැනුම දෙන්න. තනුජ කැමතිද ඒකට? ඔව් අනිවාර්යෙන්ම කැමතියි. එතකොට තනුජගෙන් ගන්න පුළුවනි මේ එක පැලයක් ගත්තොත් ගන්න කෙනාට අවස්ථාව ලැබෙනවා මේකෙන් තව පැල බෝ කරගන්නත් නේ. හරි එහෙමනම් අන්න ඒ දෙකට දැන් මේ තනුජ එකඟ වෙලා තියෙනවා ඔබට මේක කියලා දෙන්න. හරි එහෙමනම් මට නිකන් කියන්න සාමාන්‍යයෙන් මේක කොහේ හරි කියන්නේ මේ යම් යම් ප්‍රදේශවලට ගැලපෙන වර්ග තියෙනවද? එහෙම නැත්නම් අපි කියමුකෝ ෆ්ලැට් එකක් ඇතුළේ කියලා. එහෙම තේනවද? නැත්නම් සාමාන්‍ය එළිය හදන්න පුළුවන්ද? මේ වර්ග වෙනස් වෙනවද? කොහොමද? මේ තියෙනවත් එක මට පොඩ්ඩක් පෙන්නලා. මෙහෙමයි. දැන් මේ සීඩ් ප්ලාන්ට් එක හරි මේක ගත්තොත් මේක ඕනම කියන්නේ ගෘහයක් ඇතුලේ ඔෆිස් එකක් ඇතුලේ එහෙම අපිට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක එහෙම මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ දැනුද මටත් අපි බලන් ඉන්න කට්ටියටත් එක්කම ගියමු. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක ගෘහයක් ඇතුලේ ඒ වගේම ඔෆිස් එකක් ඇතුලේ තිබ්බම මේකේ මේ පස මේ මාධ්‍ය චුට්ටක් වියලුණයින් පස්සේ අපිට මේකට මේ වතුර චුට්ටක් ස්ප්‍රේ කරන එක විතරයි කරන්න තියෙන්නේ. ඔව් අනේක තමයි දැන් අනිත් එක තමයි දැන් මට ආපු ප්‍රධාන ප්‍රශ්නයක්. දැන් මේ වගේ මේ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් ගත්තාම හරි ලස්සනයි. මේක පුළුවනි ඔෆිස් ටේබල් එකක් උඩ තියාගන්න. ගෙදර කෑම මේසෙ උඩ තියන්න පුළුවන් අවශ්‍ය නම්. සින්ක් එකක් උඩ තියන්න පුළුවන්. ජනෙල් පඩියක් උඩ ඒ වගේ තැනක ඕන තැනකට ගැලපෙන තැනක මේක තියන්න පුළුවන්. හැබැයි දැන් අපි කියමු ඔෆිස් මේසයක් උඩ තිබ්බ කියලා මේකට වතුර දානකොට ලොකු ගැටලුවක් ඇති වෙනවා යටින් වතුර යනවා. එතකොට ඒකදී දැන් ඔබ කියන්නේ මේක ස්ප්‍රේ කරොත් ඇති කියලාද? ඔව්. මේ ප්ලාන්ට් එකට ස්ප්‍රේ කරන්න ඕනි. ඒ කියන්නේ අපි මේක අපිට අල්ලන්න පුළුවන් ප්‍රමාණ සයිස් එක තියෙනවනේ. ඉතින් අපිට මේක වෙනම අරගෙන ඊට පස්සේ පොඩි ස්ප්‍රේ බොටල් එකක් අරගෙන මේකේ මේ ප්ලාන්ට් එක තෙමන්න නැතුව සෝයිල් එකට ඒ කියන්නේ මාධ්‍යයට මේ වතුර ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒ කියන්නේ යටින් ගලාගෙන යන විදියට. ඊට පස්සේ මේක ආයේ තිබුණ තැනම තියන්න පුළුවන්. ඒ තියන්නත් ඕන අපි ඒ කියන්නේ හිරු එළිය වැටෙන ස්ථානයක තියන්න ඕනේ. දැන් මේකේ ඇත්තටම මම මේකේ දකින්න වැදගත්කම තමයි දැන් ගෙදරක අපිට මේ අපේ පොඩි දරුවෝ ඉන්නවනම් ඒ අයට උනත් මේක මේ වගේ එකක් නඩත්තු කරන්න කියලා දෙත හැකි ඒගොල්ලන්ගේ පරිසරයට තියෙන ලැබියා වර්ධනය කරන්න හොඳ මේ මෙවලමක් මං හිතන්නේ ඔබ මේ ඔබගේ ව්‍යාපාරයේ තියෙන්නේ. මම වඩාත්ම කැමති ඒකට. මොකද මම පරිසර හිතකාමීෙක් විදිහට මම හරි ආසයි කුඩා දරුවන්ව යොමු කරවන්න මේ දෙයට. හැබැයි එතකොට දරුවෙකුගේ උපන්දිනයකට තෑග්ගක් දෙන්න උනත් හොඳ දෙයක් මෙන්න පුතේ මෙන්න දුවේ මේක ඔයා බලා ගන්න කියලා. එතකොට හැමදාම යා පුරුදු වෙනවා මේකට වතුර ටිකක් දාන්න. මේ කොළ හැදෙනවද මැරෙනවද කොළ වේලෙනවද මේකෙන් පැලගන්නේ කොහොමද? මම හිතන්නේ හොඳ මේ ප්‍රැක්ටිස් එකක් ළමයෙකුට. ඊළඟට වැඩිහිටියෙකුට උනත් සාමාන්‍යයෙන් විශ්‍රාම ගිහිල්ලා ඉන්න අපේ නේද අම්මලා තාත්තලා ඉන්නවා වැඩිහිටියෝ ඉන්නවා. ඒ අයට උනත් හොඳ ව්‍යායාමයක් මේ වැඩේ. I've seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago, but all will be okay. I move on each and every day. The past is where it stays, way back a year ago. I've changed for the better this time. I thought I would never be fine. I strive just to say I'm alright, and for the first time in a long time I'm alright. I've seen a lot of change, been through a lot of pain. Some things are not the same as they were a year ago, but all will be okay. I move on each and every day. The past is where it stays, way back a year ago.
අලුත් කාලයේ විදියට ඒ කියන්නේ ඔයාලට පොට්ස් එකක මේ වගේ ප්ලාන්ට් එකක් ඕනේ නම් ඇනෝම් බාර ගන්නවා. ඒ වගේම තොග වශයෙන් උනත් අපිට ලබා දෙන්න හැකියාව තියෙනවා. දිවයින පුරාම කුරියර් මගෙන් ඔයාලගේ ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේ අපිට ඔයාලගේ විශේෂ අවස්ථාවක් ලැබුණම මේ වගේ ස්වාභාවික ප්ලාන්ට් එකක් ගිෆ්ට් එකක් විදියට දෙන්න ඒක මතකයේ රැඳෙන තිලනයක් වේ. I've been dreaming on in my head like I've seen it. A life worth living is a life with meaning. I'll do what I love till my heart stops beating. I'm feeding this demon. Got a taste, can't erase bitterness in my face. Work a job every day till your dreams fade away. Like a card, never change, play the game that we say. I need a break. I'm staying strong, need to move on to be what I want. I'll keep dreaming on. I'm staying strong, need to move on to be what I ඔන්න එහෙමනම් මං අද වීඩියෝ එක ඇතුලේ මගේ යුතුයකමක් ඉෂ්ට කරා අලුත් ව්‍යවසායකාවක් අලුත් වැඩකුත් එක්ක ඔබට හඳුන්වලා දුන්නා. ඒව සම්බන්ධ කරගන්න පුළුවන් සියලු සම්බන්ධතා මාර්ග ටිකත් මම මේ වීඩියෝ එක හරහා ඔබට දෙනවා. ඒ වගේම තනුජ පොරොන්දු වුණා තව වැඩසටහන් කීපයක් හරහා මේක කරන හැටි. එහෙම නැත්නම් අලුතෙන් මේ ප්ලාන්ට් එකක් ගන්න කෙනෙක් කොහොමද මේක නඩත්තු කරන්නේ? මේ පස්මාධ්‍ය හදාගන්නේ කොහොමද? මේකෙන් පැල හදාගන්නේ කොහොමද? දාන පෝර මොනවදනේ? මේ ඔක්කොම කියලා දෙන්නම් කියලා පොරොන්දු වුණා. එහෙමනම් මම හිතනවා ඉදිරි වැඩසටහන් කීපයකදී අපිට මේ පිළිබඳව ඔබට තොරතුරු ගෙන එන්න පුළුවන් වෙයි කියලා. තනුජ පුළුවන් නේද? ඔව් අනිවාර්යයෙන්. හරි. එහෙමනම් තව වැඩසටහනකදී ඔබ හම්බෙන බලාපොරොත්තුවත් එක්ක අදට එහෙමනම් තනුජත් මමත් මේ වැඩසටහනෙන් සමු ගන්නවා. එහෙමනම් ඊළඟ වැඩසටහනකදී තවත් මේ ඉන්ඩෝ ප්ලාන් සම්බන්ධව වැඩි දුර තොරතුරුත් එක්ක හම්බෙන බලාපොරොත්තු වෙයි. එහෙමනම් මම ගිහිල්ලා එන්න. මම මధుර නානායක්කාර.